ආයුබෝවන් අද අපි කතා කරමුද මේ ලංකාවේ පාරවල් වලට අලුත් ගැම්මක් ගේන්න පුළුවන් වාහනයක් ගැන BAW S3 නැත්නම් අර යුවන් බව් කියන විදුලි කාර් එක. ඔව්. අපිට මේ ගැන තොරතුරු ටිකක් ලැබිලා තියෙනවා. ඉතින් අපි හිතුවා බලමු කීයද මේකේ විශේෂතා මොනවද වාසි මොනවද ලංකාවට කොහොමද මේක ගැලපෙන්නේ කියලා හරියටම. ඔව් ඒක හොඳයි. විශේෂයෙන්ම අර ලක්ෂ 47ක් වගේ මිලකට නඩත්තු වියදම් හරිම අඩුයි කියනවා. එක charge එකකින් කිලෝමීටර් 170ක් විතර සමහරවිට ඊටත් වැඩිය යන්න පුළුවන් කියන කතාවත් එක්ක මේක මොන වගේ දෙයක්ද කියලා බලන්න වටිනවා. ඔව්. මේකේ නේද Beijing Automobile Works BAW කියන චීන සමාගමෙන්. වැදගත්ම දේ තමයි මේක 100% විදුලියෙන් දුවන්නේ. ඒ කියන්නේ ඉන්ධන ඕනේ නැහැ. අර දුම් සාතික මොකුත් ඕනේ නැහැ. ඒකනේ. මිල ගත්තම ඔබ කිව්වා වගේ ලක්ෂ 47ක් වගේ තමයි කියන්නේ. ඒක ඇත්තටම දැන් ලංකාවේ තියෙන සමහර අර පොඩි පෙට්‍රල් කාර් එකක බැලුවම ඒ ගානින්ම වගේ හෝ සමහර විට අඩුවෙන් වෙන්නත් පුළුවන්. ඒකනේ. අනිත් විදුලි වාහනත් එක්ක බලද්දී නම් මේක පැහැදිලිවම ගොඩක් කියන්නේ දැරිය හැකි මට්ටමක තියෙනවා. ඒක තමයි මේකේ ලොකුම ආකර්ෂණය. ඒක ඇත්ත. එතකොට මේකේ performance එකයි අර දුවන වියදමයි පැත්ත බැලුවොත් බැටරිය ගැන කියනවා 9.6 ඉඳන් 13.6 කිලෝවැට් hour ලිතියම් අයන එකක් කියලා. රේන්ජ් එක ගැන එතන පොඩි දෙගිඩියාවක් තියෙනවා වගේ නේද තොරතුරු වල. එකක කියනවා කිලෝමීටර් 120ක් 170ක් තව තැනක 220ක් කියලා තිබුණා. ඒක සමහර විට අර බැටරි සයිස් එක අනුව හරි නැත්නම් ටෙස්ට් කරපු විදිහ අනුව හරි වෙනස් වෙනවා ඇති. වෙන්න ඇති. ඒත් කොහොමුණත් අර කිලෝමීටර් 220ක් වගේ යන්න රුපියල් 600ක විතර චාර්ජින් වියදමක් කියන එක නම් ඇත්තටම හිතා ගන්න තමාරු ගානක් නේද? හරිම අඩුයි. හරියටම ඒක අර බයිසිකලයක් පදිනුවටත් වඩා ලාභයි කියලා තමයි කියන්නේ. අප්පෝ. දැන් තියෙන තෙල් ගණන් එක බැලුවම මේක ලොකුම ලොකු ඉතුරුවක්. අනිත් එක තමයි අර බැටරියට අවුරුදු 10ක වගකීමක් දෙන එක. ඒක හරිම වැදගත්. ඔව් ඒක නම් නියමයි. ලොකු විශ්වාසයක් එනවා එතකොට. අනිවාර්යයෙන්ම. අර නඩත්තු වේදම් නැති තරම් කියන එකත් එහෙමයි. ඔයිල් චේන්ජ් නෑ. අර මේ සර්විස් එමුකුත් නෑනේ. හරි. එතකොට මේ මිලයි දුවන වියදමයි ඇරුණම මේකේ අනිත් දේවල් අර පහසුකම් එහෙම එයා බෑග්ස් තියෙනවා කියනවා. අර 360 degree camera system එකක් එනවා කියනවා නේද? ඔව් අර bird's eye view කියන්නේ. ඒකේ ඉතින් වාහනේ වටේම පේන නිසා අර හිර ටැංක් වල පාක් කරන්න එහෙම ලේසි. ඒක නම් ලොකු උදව්වක් වෙන්න ඇති. ඇත්තටම. ස්මාර්ට් Android player එකක් එනවා, power shutters 4ම, power mirrors, ඒ කියන්නේ full option වගේ තමයි එන්නේ. මේ ලක්ෂ 48ට මේ ඔක්කොම. ඔව්. ඒක තමයි විශේෂත්වය. ඒක නම් ඇත්තටම හොඳයි. ඔව් ඒකෙන් යම් බරක් අඩු වෙනවා. හරි. එතකොට charge කරන එක ගැන කතා කරමුද? පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදර AC charger එකකින් පැය 6ක් 8ක් වගේ යනවා full charge වෙන්න. ඒ කියන්නේ රැයට ගහලා තිබ්බම උදේට full. ඔව් වගේ තමයි. ඒ වගේම DC fast charging වලටත් support කරනවා. ඒක හොඳයි. ඒ කියන්නේ අර charging station එකකදී සමහර විට විනාඩි 30-60ක් වගේ ඇතුළත සැහැන්න දුරක් යන charge කරගන්න පුළුවන් වෙයි. ලංකාවේ දැන් ඒවට තැන් තියනවද? අර station? ඔව්. දැන් අර emotion charging, ChargeNet, Green Frontiers වගේ network තියෙනවනේ. ඒගොල්ලන්ගේ charging points දැන් ටික ටික වැඩි වෙනවා. ඒත් එක්කම අර solar වලින් charge කරන කතාවකුත් තිබුණා නේද? එතකොට බිල බිඳුවයි කියලා. ඔව් ගෙදර සෝලර් පද්ධතියක් තියෙනවා නම් ඒකෙන් charge කරගත්තම ඉති විදුලි බිලක් එන්නේ නෑ. ඒක නම් නියම විසඳුම. පරිසර හිතාකාමී ආර්ථිකයි. ඒක ඇත්ත. ඒත් ඉතින් සාමාන්‍ය ගෙදරක සෝලර් සිස්ටම් එකකින් මේක ෆුල් charge කරන්න කොච්චර වෙලාවක් යයිද දන්නේ නැහැ නේද? ඒක ඉතින් සිස්ටම් එකේ සයිස් එක අනුව වෙනස් වෙයි. හරි දැන් බලමු මේ වාහනේ ලංකාවට කොච්චර දුරට ගැලපෙනවද කියලා. මම හිතන්නේ නගරය ඇතුලේ දුවන්න අර දවසේ වැඩවලට යන්න එන්න ඔව් ස්කූල් රන් එකට ඔෆිස් යන්න එන්න වගේ. හරියටම දෙවෙනි වාහනයක් විදියට. එහෙම නැත්නම් පොඩි බිස්නස් එකේ ඩෙලිවරි වලට අර රයිඩ් ෂෙයාරින් වලට මේ වගේ දේවල් වලට නම් ගොඩක්ම ප්‍රායෝගිකයි වගේ. පොඩි නිසා නේද පාක් කරන්නත් ලේසි යති. අනිවාර්යෙන්. නගරයට නියමයි. දුවන වියදමත් හරිම අඩුයිනේ. ඒ කියන්නේ අර charging network එකත් තව ටිකක් පැතිරෙනකොට විශේෂයෙන්ම නගර ආශ්‍රිතව පාවිච්චි කරන අයට මේක හොඳ option එකක් වෙන්න පුළුවන්. ඔව්. ඒ අඩු වියදම නම් ඇත්තටම හිතේ යනවා. හැබැයි ඉතින් අර ලංකාවේ දැන් තියෙන charging station ගාන නගරයෙන් පිට දිග ගමනක් යන්න එහෙම ඇතිද කියන එක පොඩි ප්‍රශ්නයක් තවම නේද? ඒකත් දැනට highway එකේ එහෙම තියෙනවා ප්‍රධාන නගරවල තියෙනවා. ඇත්තට
ටිකක් දුර පළාත්වලට යද්දි තමන්ට හැබැයි ඉතින් ඒක කාලයත් එක්ක දියුණු වෙයි කියලා හිතන්න පුළුවන්. අනික ගෙදර charge කරන්න පුළුවන් නිසා දවස ගානේ ලොකු දුරක් දුවන්නේ නැති කෙනෙක්ට, ඒ කියන්නේ daily commute එකට නම් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. කරේ. එහෙනම් අපි මේ කතා කරපු දේවල් වලින් පේන විදිහට මේ BAW EV එක, ඒ කියන්නේ යන්බෝ එක අර මිල නඩත්තු වියදම් නැති තරම් වීම, දුවන වියදම හරිම අඩු එක, ලැබෙන අර ටෙක් ෆීචර්ස් ඒ ඔක්කොමත් එක්ක ලංකාවේ විශේෂයෙන් නාගරික පාවිච්චියට තියෙන ගැළපීම බැලුවම අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන වාහනයක් වගේ. හරියටම මේක ඇත්තටම තව දෙයක් ගැන හිතන්න පොළඹවනෝ. මේ වගේ දෙරියෙහි මිලකට EV එන එකයි සූර්ය බල ශක්තිය වගේ දේවල් එකතු වුණාම ලංකාවේ පුද්ගලික ප්‍රවාහනය විතරක් නෙවෙයි අපේ බල ශක්තිය ස්වාධීනත්වයේ පැත්තෙනුත් මොන වගේ වෙනසක් වෙයිද ඉස්සරහට. ඒකනම් ගැඹුරින් හිතන්න ඕන කාරණයක් තමයි සමහර විට අර පරණ විදිහට තෙල් මතම යැපෙන එකෙන් මිදිලා මේ වගේ අලුත් තාක්ෂණයේ එක්ක පරිසරයටත් හොඳ, සාක්කුවටත් හොඳ විසඳුම් වලට යන්න කාලය හරි වගේ නේද? වෙන්න පුළුවන්. ඒ ගැන තවදුරටත් හිතන්න ඉඩ තියලා අපි අදට මෙතනින් නවතිමු.